අයිගයි සුබ දවසක් කොහොමද ඔයගොල්ලන්ට හොඳින් ඉන්නවා කියලා හිතනවා. ඉතින් මේ දවස්වල කුවෙට් එකේ නම් එච්චර හොඳ තත්ත්වයක් නෙමෙයි තියෙන්නේ. මොකද වීසා තියන අයට නම් හොඳයි, වීසා නැති අයට තමයි ප්‍රශ්නේ තියෙන්නේ. මොකද මේ දවස්වල අම්බානගේ චෙකින් යනවා. ඒ වගේම තමයි මේ ඕගොල්ලන්ගේ 18 වීසා නම් ඒ වීසා කැටගරි එක අනුව මේ 18 වීසා 20 වීසා ඒ වගේ වීසා තියෙනවා. ඒ වගේ තියෙන වීසා ඔය කාදම් වීසා කට්ටිය මතම් වල වැඩ කරනවා. මතම් වල වීසා තියෙන අය කාදම් වල ඒ කියන්නේ ගෙවල් වල එක එක වැඩ කරනවා. ඒවා නම් මනම් එක ඒ වගේ කට්ටිය කොහම හරි 76 දෙනෙක් ඊයේද පොදු අල්ලලා තිබ්බා කුවෙට් එකේ. ඉතින් ඒගොල්ලෝ ඔක්කොම අල්ලලා කියන පොලිසියට ගෙනියලා තියලා මේවා කරලා ඒගොල්ලන්ගේ මොනවා හරි ඔය කේස් තියෙනවද කියලා ඒවා බලලා තමයි ඉතින් ගෙදර යවන්නේ. මොන හරි වැරද්දක් මොකක් හරි තිබ්බොත් මේකට ඉතින් ෆයින් එකක් ගහලා මොකක් හරි වෙලා තමා ගෙදර යන්නේ. ඉතින් ඒක නිසා යාළුවනේ ඕගොල්ලන් වීසා එක ට්‍රාන්ස්ෆර් කරගන්න බැරි වුණොත් නැත්නම් ඔයාලගේ තියෙන වීසා එකට අනුව ඒ තැනේ වැඩ කරන්න. මොකද ඔයාලා අල්ලගත්තට පස්සේ කාටවත් ඔයාලව බේරගන්න බෑ. ඔයාලට ගෙදර තමයි යන්න වෙන්නේ. ඒක නිසා මොකක්ද තියෙන වීසා කැටගරි එක ඔයාලට ඒ වීසා එකත් එක්ක කොහෙද වැඩ කරන්න පුළුවන් මොනවද කරන්න පුළුවන් කියලා දැනගෙන බලාගෙන වැඩ කටයුතු කරගෙන යන්න. මොකද අවසාන දෙයක් වුණාට පස්සේ අපිට අපි විතරයි හොඳේ. තව එකක් තමයි මෙහි මේ නීති විරෝධී වැඩ කරන කට්ටිය සාමාන්‍ය කුවෙට් එකේ දැන් චුට්ටක් වැඩි වෙලා ඉන්නවා. ඔය එක බිස්නස් අරක්කු පෙරණ අය මේ ළඟදිමුත් ලංකාවේ කෙනෙක් අල්ලලා තිබ්බා. ඊට ටික කාලයකට උඩදී ලංකාවේ කෙනෙක් මේ කුවෙට් ඩිනාර් 1,40,000ක් එක්ක අල්ලලා තිබ්බා. එහෙම තියෙනවා කේස් තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා පරිස්සම් වෙන්න. මොකද දැන් මොන ඩුබයි වල මට ආරංචි විදියට දැන් ලංකාවේ කට්ටියට මේ ගෙන් පාකිස්තාන් කට්ටියට වීසා රිනිව් කරන්න බැරි සීන් එකක් තියෙනවා. මොකද ඒගොල්ලන්ගේ අල්ලීගල් වැඩි හින්දා. මම දැක්කා එක්කෙනෙක් කියනවා ලංකාවේ අයත් කරන අය ගොඩක් ඉන්නවා. ඕවා නතර කරපල්ලා නැත්නම් ලංකාවේ අයටත් වීසා එකක් රිනිව් කරගන්න බැරි වෙයි. ඒ වාරේ මෙයා නම් මනම් විස්තරයක් කියලා දාලා තියෙනවා. ඒක නිසා මෙහෙත් මේ ගල්ෆ් එකට ඇවිල්ලත් මේ වගේ වැඩක් කරනවා කියන්නේ මේ මිනිස්සු ගැන කතා කරලා වැඩක් නැහැ ඉතින්. ඒක නිසා හැමෝම පරිස්සමෙන් ඉන්න. අනික පෞද්ගලික වාහන හරි ටැක්සි දුවන හරි අපේ කට්ටිය ඉන්නවා නම් ඒගොල්ලන් විශේෂයෙන්ම කාරෝරි අත දප්පලියට දාගෙන යන්න එපා. කේඩි එකක් 2500ක් වාසියක් තියෙනවා කියලා හිතාන කෙලින්ම සැක හිතෙනවා නම් කෙලින්ම අහන්න සිවිල් ID එක තියෙනවද කියලා. සිවිල් ID එක නැත්තම් දෙන්නේ දාලා යන්න. මොකද මේ ළඟදී මම දැක්කා අයියා කෙනෙක් නිශාන්තද කියලා. එයා දාලා තිබ්බා එයා උදව්වක් කරන්න කියලා අවසානට එයාට ෆයින් එකක් ගහන මේ කන්න වෙලා තියෙන්නේ. එහෙම විස්තර තියෙනවා. ඉතින් ඒක නිසා ඒවා ගැන හොඳට අවබෝධයෙන් වැඩ කරන්න හැමෝම. දැන් ඉස්සරහට වින්ටර් එක එනවා. ඉතින් සමය ගණන් ඉවරයි. හැමෝම පරිස්සමෙන් ඉන්න. වීසා නැතුව පැනලා එක එක්කෙනා කියන විදියට ගෙවල් වල ඉන්න කට්ටිය එළිය වැඩ කරන්න මේව කරන්න යන්න එපා. දැන් තත්ත්වය භයානකයි. හොඳේ. අනික ගෙදර අම්මා තාත්තා ළමයි ඉන්නවා. ඒවත් එක්ක ඕගොල්ලන්ට මෙහි ඉන්න මිනිස්සුවත් එළියට එන්න කියන කාරුවත් ආදරෙට නෙමෙයි ඉන්නේ කියන්නේ. ඉස්සර මේක දැනගන්න. හොඳේ. අනික මෙහි වැඩ කරන අනිත් අපේ කොල්ලෝ ඒගොල්ලන් මහන්සිලා වැඩ කරනවා. ඒක නිසා කෙල්ලොත් එහෙම තමයි හැමෝම. ඉතින් හැමෝම එකතු වෙලා තමන්ගේ සල්ලි පරිස්සම් කරලා ගෙවල් වල දාලා තමන්ගේ වැඩක් කටයුත්ත කරගන්න බලන්න. මොකද මෙහි වියදම් කරා කියලා TikTok ගිහලා gift කැහුවා කියලා නම් මලං කරා කියලා මොකුත් හම්බෙන්නේ නැහැ. දැන් බලන්න ඔයාලා gift හරි මොනවා හරි ගහපු මිනිස්සු දැන් කොහෙද ඉන්නේ ඔයාලා කොහෙද ඉන්නේ කියලා. ඒක නිසා ඉතින් හැමෝම පරිස්සමෙන් ඉන්න. විසා නැති අය නම් තත්ත්වය භයානකයි අල්ලනවා. ඒක නිසා බුත්සන්නයි දෙපියටයි